යුද්ධ කරේ යුද්ධ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ හැම දෙනාම යුද්ධ කරේ සාමය අපේක්ෂාවෙන්. ඇයි? යුද්ධ මොන තරම් ඛේදවාචකයක්ද? අද අපේ මව්බිම උතුර දකුණ ભેදකින් තොරව මේ යුද්ධයේ විනාශේ මේ යුද්ධයේ ඛේදවාචකේ නටබුන් විශාල ප්‍රමාණකින් ගොඩනැගිලා තිබෙනවා. අපි දැකලා තිබෙනවා. පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමව්පියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන්, ඥාතීන් මිතුරන් අහිමි වූ අය මේ මාතෘභූමියේ තාමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මා දකිනවා විටක මේ ලියා තිබෙන නමක අසල තමගේ පුතාගේ නම තිබෙනවාද? තමගේ ස්වාමියාගේ නම තිබෙනවාද? තමගේ දරුවාගේ නම තිබෙනවාද? තමගේ පියාගේ නම තිබෙනවාද කියලා ඇඟිලි තබමින් මේ නාම පූර්වේ නම් හොයනවා. ඒ අපේ අම්මලාගේ, අපේ බිරින්දෑවරුන්ගේ, අපේ දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතීන් සොයනවා තාමත්. මෙහි විතරද? උතුරත් එහෙමයි. තමන්ගේ දරුවා, තමන්ගේ ස්වාමියා අහිමි වූ අය ඡායාරූපයක් පාරේ තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමව්පියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක් උනහපොළුවට තමන්ගේ දරුවා මැණිකක්. ඒකයි ඇත්ත. එහෙමනම් එවැනි විශාල ඛේදවාචකයකට මුහුණ දීපු මාතෘභූමියක් හැටියට වර්තමානයේ ජීවත් වෙන අපේ වගකීම වන්නේ කුමක්ද? අපේ වගකීම වන්නේ යලි එවැනි පන්නේ යුද්ධයක් අපේ රට තුල ඇතිවීම වැළැක්වීම මේ මොහොතේ ජීවත් වෙන අපේ වගකීම. අපේ પરම්පරාව යුද්ධ කරගෙන තිබෙනවා. අපේ પરම්පරාව ගහගෙන තිබෙනවා. අපේ પરම්පරාවතර සැකේ, කෝපය, වෛරය පැතිරලා තිබෙනවා. හැබැයි අපි අපේ දරුවන්ගේ પરම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අපි ඉතිහාසයේ සිදුවීම් බවට පත් වෙන්න ඉඩ දීලා අත්හරිනවද? සිදුවීම්, යුද්ධ සිදුවීම්, ජීවිත අහිමි වීම සිදුවීම්, බෝම්බ පිපිරවීම සිදුවීම්, ඒ විදිහට අපි අත්හරිනවද? නැහැ. මිනිසුන් යහපත් මිනිසුන් හැටියට අපි මොකද්ද කරන්න ඕන? සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන ඒවා අපි අත්දැකීම් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙනම් අපිට මහා ඉතිහාසයක, මා ඛේදවාචක සහිත ඉතිහාසයක් විසින් අපිට කියන්නේ කුමක්ද? මොකක්ද කියන්නේ? යලි එවැනි තත්ත්වයක් අපේ රටේ මාතෘභූමිය තුල ඉටුවීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඬ තමයි ඒ අත්දැකීම් වලින් අපිට කියන්නේ. ඒ අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු අනෙක් එළගෙන પરම්පරාව යලි යුද්ධ ගැටුමකට යා යුතු කියා නොවේ. එම අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්. එම අත්දැකීම් වල අපිට පෙන්වන්නේ වෛරය, කෝපය, සැකයෙන් තොර රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. මම හිතනවා මේ යුද ස්මාරක ඉදිරිපිට අපි සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා කියන්නේ කුමක්ද? ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යලි ගැටුමක්, වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වය, ආදරය, සමගිය පිරි සමාජයක් නිර්මාණය කරන්න සූදානම් කියන පණිවිඩය අපි මේ ඉදිරිපිට තබා සපත කළ යුතුයි. අපි අනාගත પરම්පරාවට අපි බාර දිය යුතු වන්නේ සමගි සම්පන්න පිරි රාජ්‍යයක් නෙවෙයිද? එහෙත්
මොකද සිදු වී තිබෙන්නේ අපේ රටට? විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම, බලය තර කර ගැනීම වෙනුවෙන් මේ යුද්ධ, මේ ගැටුම්, මේ ජාතිවාදය, මේ අන්තවාදය උපයෝග කරගෙන තිබෙනවා. මේ කිසිවක් ස්වභාවික ඇති වූවන් නොවේ. මම ගැන දීර්ඝ ලෙස පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේවා විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සඳහා, බලය ආරක්ෂා කර ගැනීම සඳහා, බලය විසින් කරන ලද අපරාධ වසා ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙන ඉතිහාසය ඒකයි. මේ ගැටුම්, මේ යුද්ධ බලය තහවුරු කර ගැනීම සඳහා, බලය ලබා ගැනීම සඳහා, බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. ඒකේ වින්දිතයන් බවට උතුරෙත් දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා. යුද්ධයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපෙව්පු, බලය ලබා ගන්න හෝ බලය ආරක්ෂා කර ගන්න හෝ ජාතිවාදය අන්තවාදය වපුරපු නැති, ඒ වෙනුවෙන් වැඩ නොකරපු අපේ ගම්වල අම්මලා තාත්තගේ දරුවෝ මිය ගියා. මෙහෙත් එහෙමයි, එහෙත් එහෙමයි. බලය වෙනුවෙන් ගිල බලන්න වැලිවැටි තුරේ මිය ගිහින් තියෙන සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ බල පොරය. මේක තමයි අපිට කැඳවා තිබෙන විනාශය. ඒ නිසා අපි හැම දෙනාම උස්සඳින් තේරුම් ගත යුතු තිබෙනවා යුද්ධය යනු ඛේදවාචකයක්. යුද්ධය යනු විනාශයක්. හැබැයි සමහර අය නැවත නැවත පරාජිත ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආස්වාදයක්. යුද්ධ ආස්වාදයක් නෙවෙයි. අපි හැමදෙනාම එක විට නැගිට සාමය අවශ්‍යයි කියලා අපි හඬ නොනැගිය යුතුද? අපේ හදවත, අපේ ප්‍රකාශයන්, අපේ ප්‍රවේශය, අපේ වැඩ, මේ සියල්ල අපි පෙළගස්සන්න ඕන සාමය වෙනුවෙන්. හැබැයි සාමය පාවාදීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳියාව පාවාදීමක් බවට පරිවර්තන කරමින් තිබෙනවා. නෑ. මිනිස්සු සමාජයක් හැටියට වර්ධනය වෙනකොට තව තවත් උස්සඳින් අපි ගේන්න ඕනකම තිබෙන්නේ මානවවාදය, මනුස්සත්වය. අපේ රට තුල පමණක් නොවේ, ලෝකෙ පුරා ඇති වී තිබෙන යුද ගැටුම් වලින් ලෝකෙට මොකද්ද අත්පත් කොට දී තිබෙන්නේ? ජයග්‍රහණද? නෑ, විනාශය. එනිසා මම හිතනවා අපි තිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්. උතුරෙත් දකුණෙත්, උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් මේ ජාතිවාදයේ නැවත කරලි ගහන්න පටන් අරන් තියෙනවා. වෙන කිසිවක් නෙවෙයි, බලය වෙනුවෙන්. සැබෑ මාතෘභූමිය නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘභූමියේ පූර්ණ නිදහස අපි අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘභූමියේ පූර්ණ නිදහස යන කුමක්ද? අදත් මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්වයක් එනවා. නායාමට අවදානම් වූ කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපේ නායාමකට ලක් වේවිද කියලා බයක් තියෙනවා. අපි නිදහස්ද? අදත් ලෝකේ කුමන තැනක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ ජන ජීවිතයට මොනතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තිබෙනවා. අපි නිදහස්ද? අපි ආර්ථික වශයෙන් බංකොලොත් වුණු රාජ්‍යයකට කොයිද නිදහසක් තිබෙන්නේ? කොයි සූරිභාවයක් තිබෙන්නේ? අද අපි ආර්ථිකමය ස්වෛරීභාවය අහිමි කරගත්තු ජාතියක්. ඒක ඇත්ත.